අපේ ෆෑන් බේස් එකට. අපිට හිතුණා අපේ ෆෑන් බේස් එකේ යාළුවන්ට අපේ පුස්තකාලේ තියෙන පොත්වලින් හැමදාම උදේට ඒ පොතක් අරගෙන පොතක තියෙන කොටසක් කියවන්න. එහෙම නැත්නම් මං කියවමින් ඉන්න පොත්වල කොටසක් ඔබත් එක්ක ෂෙයා කරගන්න. මට හවුවෙච්ච පොත තමයි සාහිත්‍ය ශානර විමර්ශා. මේක ලියලා තියෙන්නේ කේ.කේ. සමන් කුමාර. කේ.කේ. සමන් කුමාර කියලා කියන්නේ අපට ඉන්න සම්පතක්. ලේඛකයෙක්, විචාරකයෙක්, දාර්ශනිකයෙක්. මේ පොත 2014 ලියලා තියෙන්නේ. මේකේ තියෙනවා අන්තිම ලිපිය. ඒ ලිපිය මම තෝරගත්ත චූටි කොටසක්. පශ්චාත් නූතනවාදී සාහිත්‍ය. ඒ පොතේ තියෙනවා මෙන්න මෙහෙම. ලෝකීය වියවුල් බවත් සත්‍ය ප්‍රශ්නකාරී බවත් ජීවිතය සහ භාවිතය විසින් අවධාරණය කිරීමත් සමග පැරණි අධිකාරයන් ප්‍රතිරූපයන් බිඳ වැටිනි. ශුද්ධ දේශපාලන අනන්‍යතා දේශපාලනය කරලියට ආවේ. සාමාන්‍ය වෙනුවට සුවිශේෂී අවධාරණය කෙරිනි. පරම සත්‍ය වෙනුවට සාපේක්ෂක සත්‍ය අවධාරණය කෙරිනි. විෂම කතිකාවන්ගේ සංගඨනයන් විසින් ඒකීය අධිපති සියල්ල නිෂේධනය කිරීම. ඒ සමග සත්‍ය වෙනුවට කතිකාවන්ගේ බහුත්ව ජාලයක් බවට සියල්ල පත්වීම. සියල්ල බහුවිධ කියවීම් සහිත බව පිළිගැනීම කරා තල්ලු කරනු ලැබේ. ජීවිතය සහ භාවිතාව විසින් ගෙන මෙය පශ්චාත් නූතනවාදී දර්ශනයේ ප්‍රවාදයන් සමග අපෝහකාත්මක සම්බන්ධතාවකින් යුතුය. අධිපති ප්‍රතිරූප මහා ආඛ්‍යාන ව්‍යුහයන් මෙමගින් විසංයෝජනය කෙරෙනු අතර මේ සියල්ල ස්වාභාවික විශ්වීය පරම හෝ සත්‍ය නොවන බවත් ඒ වෙනුවට ගොඩනැන්වීම් ලෙසටත් පිළිදරව් කෙරිනි. ඒකීය මෙන්ම රේකීය සියල්ල භාවිතාවන් විසින් අභියෝගයට පත් කෙරිනි. අන්තිම ඡේදය පාරිභෝගික වාදය සමග අතිනත්ගත් වෙළඳ ප්‍රචාරණය අදුමාව සහ අනෙකාගේ ප්‍රමෝදය අවධාරණය කිරීම මත පදනම් වේ. ලිංගිකත්වය වෙනම විෂයක් ලෙස පැවති නූතන තත්ත්වය අභිබවා සියල්ල ලිංගිකත්වය බවට පොළා පැන්වීම දක්වා විතැන්වේ. තත්ත්‍ය දේව වෙනුවට අතත්ත්‍ය ඔරිජිනේල වෙනුවට සිමියුලේ ක්‍රමය රජවිය. බලය සහ සහේතුකත්වය අභිබවා වසඟය ඉස්මත්තට ආයේය. මිනිස් මනස දුවවනු ලබන සියලු ගාමකයන් අලෙවිකරණයටත් වෙළඳ භාණ්ඩ වන්දනාකරණයටත් ලක් කිරීම. භාණ්ඩයෙන් භාණ්ඩයට නාලිකාවෙන් නාලිකාවට ප්‍රමෝදය සොයමින් තම අඩුමාව පුරා ගැනීමට විවිධ වේශ නිරූපණ තමාට එකලස් කරගනිමින් යන සංස්කෘතියකට මෙය මොනවට ගැලැක්විනි. මනෝ විශ්ලේෂණයේ ප්‍රවාද සියල්ල සාධනය කරන තෝතැන්නක් බවට මෙම වාතාවරණය පත්විනි.